දැන් කිසියම් කාන්තාවකගේ උඩුතොල මත හෝ උඩුතොල ආසන්නයේ කිසියම් උපන් ලපයක් තියෙනවා නම් ඒ කාන්තාවගේ සරාගීභාවය කාමුකභාවය වැඩි. ඇය අපි ගත්තොත් එහෙම ලිංගිකත්වයට සහ කාමුකත්වයට දක්වන ආශාව ප්‍රියතාවය නැඹුරුතාවය සාපේක්ෂව වැඩි. ඒකයි කාන්තාවගේ උඩුතොල මත උඩුතොලේ විශේෂයෙන්ම වම් පැත්තට වෙන්න පිහිටියොත් ඒක තවත් වර්ධනය කරනවා. හැබැයි උඩුතොලට ආසන්නයෙන් තිබ්බත් ඒ ස්වභාවයන් ඇති කරනවා. ඒ වගේම තරංග විශේෂයෙන්ම අපි ගත්තොත් කිසියම් කාන්තාවකගේ බෙල්ලේ උපන් ලප කිහිපයක් තියෙනවා කියමුකෝ. ඇය විවාහයට කලින් පෙම්වතුන් කිහිප දෙනෙක් ඇසුරු කරනවා. දැන් මේක හරි අවදානම් කාර්යයක්. පැහැදිලිවමත් මේ කියන්නේ හැදුව විතරයි. හේතුව තමයි දැන් මේක මේ තරුණියෝ බලනවානේ. තරුණයෙක් තමාගේ පෙම්වතිය හම්බෙන්න ගිහලා බෙල්ල පොඩ්ඩක් උස්සන්න ගිහලා බෙල්ල උපන් ලප බලලා එතන පොඩි අවුලක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙමයි. ඕක දැන් ඇයගේ ජන්මපත්‍රයේත් රවි වගේ ග්‍රහයෝ චන්ද්‍රය වගේ ග්‍රහයොත් බලවත් වෙලා ජන්මපත්‍රේනුත් යම් බලයක් ආවොත් අරක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. හරිද? අන්න ඒකයි මේ හැමදේම එකට යනවානේ කියන්නේ. උපන් ලබ දේහ ලක්ෂණ විද්‍යාව හස්තරේඛා මේ හැමදේම එකට ගන්න පුළුවන් ජ්‍යොතිර විද්‍යාව. ඒකට කිසියම් කාන්තාවකගේ බෙල්ලේ ලප කීපයක් තැනින් තැන තියෙනවා නම් ඇයට විවාහයට කලින් පෙම්වතුන් ගණනාවක් කිහිප දෙනෙක් ආශ්‍රය කිරීමේ හැකියාව වැඩි. තරංග සාමාන්‍යයෙන් වම් කම්මුලේ හෝ වේවා දකුණු කම්මුලේ හෝ වේවා හරිම මැද ලපයක් තියෙනවා නම් එය හරිම වාසනාවන්තයි. සමාජයේ ගෞරවයක් ලබන, ධනයක් ලබන සහ ඉදිරියට යන ධන ධාන්‍ය සපිරි කාන්තාවක් බවට පත් වෙනවා.